හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2025 අලුතෙන්ම රිලීස් වුණ ඩේවිඩ් කියන මූවි එක. මූවි එක බලන්න යන්න කලින් ඔයාගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක ඔබලා channel එක subscribe කරන්න. මොකද අපේ videos බලන අයගෙන් බහුතරයක් තාමත් අපිව subscribe කරලා නැහැ. ඒක නිසා ඔයා දැන්ම check කරලා බලන්න channel එක subscribe කරලාද නැද්ද කියලා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව දැන් අපි යමු අද මූවි එක බලන්න. අද අපි මූවි එක පටන් ගද්දී අපිට පෙන්නනවා මේ කතාවේ ප්‍රධානම චරිතය. මෙයා තමයි ඩේවිඩ්. ඩේවිඩ් කියන්නේ එඩේර කොල්ලෙක්. ඒ කියන්නේ බැටළුව බලාගන්න කොල්ලෙක්. ඉතින් මෙයාට හම්බෙලා තියෙන රාජකාරිය තමයි මෙයාගේ පවුලේ අය ඇති කරන බැටළුවෝ ටික ගමෙන් එළියට එක්කගෙන ගිහිල්ලා එයාට කෑම කව්වලා ආපහු ගෙදරට එක්කගෙන එන එක. ඉතින් මෙයා මේ වෙනකොටත් ඒ වැඩේ තමයි කරන ගමන් ඉන්නේ. මේ විදිහට ඩේවිඩ් බැටළුවෝ ටික බලාගෙන ටික වෙලාවක් ඉන්නකොට එයා දකිනවා මේ බැටළු රංචුවේ ඉන්න බැටළු දෙනකට පැටියෙක් හම්බෙන්න යනවා. ඉතින් ඩේවිඩ් මේ දවස එනකන් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ. මොකද මේ පැටව හම්බෙන්න මෙයාගේ බැටළු රංචුව වැඩි කරගන්න පුළුවන් නිසා. ඉතින් ඩේවිඩ් මේ විදිහට මෙතනට වෙලා ටික වෙලාවක් ඉන්නකොට එයාලට ඇහෙනවා ඈතින් මොකෙක් හරි සතෙක් එන සද්දයක්. ඉතින් මේ එන්නේ සිංහෙක්. එයාගේ ගොරවන සද්දය තමයි ඩේවිඩ්ට අර ඇහිලා තියෙන්නේ. මෙතනදි මේ සිංහයා මේ බැටළු රංචුව පැත්තට පැනලා එතන ඉන්න බැටළුව අල්ලන්න හදනවා. ඒත් එක්කම ඩේවිඩ් එතන බිම තියෙන ගල් කැටයක් අරගෙන එයාගේ අතේ තියෙන උපකරණයකින් ඒ සිංහයාට ගහලා ඒ සිංහයා එයාගේ පැත්තට හරව ගන්නවා. ඒකෙන් අර බැටළු රංචුවේ අනිත් බැටළුවන්ට එතනින් පණ බේරගෙන පැන ගන්න පුළුවන් වෙනවා. ඒත් ඉතින් අර පැටියෙක් හම්බෙන්න ඉන්න බැටළු දෙනයි ඩේවිඩ්වි මෙතන මේ සිංහයාට කොටු වෙනවා. මෙතනදි මේ සිංහයා ඩේවිඩ්ගේ පැත්තට එනකොට ඩේවිඩ් ඒ සිංහාව එතනින් පහළට තල්ලු කරනවා. ඒත් එක්කම එයත් ලිස්සලා වැටිලා සිහි නැති වෙනවා. ඉතින් මේ විදිහට ඩේවිඩ්ට සිහි නැති වෙනවත් එක්කම අපේ කතාව එනවා ඩේවිඩ්ගේ ගෙදර පැත්තට. මේ වෙනකොට සැමුවෙල් කියන පූජකවරයා ඩේවිඩ්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ ඩේවිඩ්ව හොයාගෙන. ඉතින් යාට දෙවියන් වහන්සේ පණිවිඩයක් එවලා තියෙනවා අලුත් රජතුමා විදියට මේ ඩේවිඩ්ගේ ගෙදර ඉන්න පිරිමි දරුවෙක්ව තෝරගන්න කියලා. ඉතින් මෙයාලගේ මේ රටේ ඒ කියන්නේ ඊශ්‍රායලේ රජුරෝ තෝරන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ අවුරුදු ගානකට කලින් සවුල් කියන රජතුමාව තෝරගෙන තියෙනවා. ඒත් ඉතින් ඒ රජතුමාගේ මේ වෙනකොට ඔටුන්නට තියෙන කෑදරකම වැඩි වෙලා තියෙන නිසා දෙවියන් වහන්සේ තීරණය කරලා තියෙනවා අලුත් රජ කෙනෙක්ව මේ ඊශ්‍රායලේ රටට පත් කරන්න. ඉතින් ඒක වෙනුවෙන් තමයි මේ සැමුවෙල් පූජකවරයා මෙහාට ඇවිල්ලා තියෙන්නේ ඩේවිඩ්ව හොයාගෙන. මෙයා මේ පවුලේ කට්ටිය හැමෝම වගේ චෙක් කරලා බැලුවත් එයාට හොයාගන්න බැරි වෙනවා දෙවියන් වහන්සේ තෝරපු කෙනාව. ඒක නිසාම එයා ඩේවිඩ්ගේ අම්මගෙන් අහනවා ඔයාගේ පවුලේ තව පිරිමි දරුවෙක් ඉන්නවද කියලා. ඉතින් එතකොට එයා කියනවා ඔව් තව එක පිරිමි දරුවෙක් අපේ පවුලේ ඉන්නවා. එයා මේ වෙනකොට බැටළුවන්ට කන්න දෙන්න එළියට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම කියනවත් එක්කම අපිට පෙන්නනවා ආපහු ඩේවිඩ්ව. මේ වෙනකොට ඩේවිඩ්ට ආපහු සිහිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යා නැගිටලා බලනකොට එතන හිටපු බැටළු දෙන එතන නැහැ. ඒක නිසාම ඩේවිඩ් ගොඩක් දුක් වෙනවා අර සිංහයා බැටළු දෙනව කන්නේ නැති කියලා. ඒත් ඉතින් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඩේවිඩ් අර සිංහාව තල්ලු කරපු පාර එතන තියෙන ආගාධයෙන් පහළ තියෙන ගලක් අස්සට සිංහා වැටිලා හිර වෙලා. ඒකෙන් මේ බැටළු දෙනට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ වගේම ඒ බැටළු දෙනට හම්බෙන්න හිටපු පැටියා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉපදිලා ඉන්නවා. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට තමයි ඩේවිඩ්ට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසාම එයාට ගොඩක් සතුටු හිතෙනවා. ඊට පස්සේ එයා ඒ බැටළු පැටියවත් එක්කගෙන එතනින් ආපහු ගමට යන්න හදනකොට එයා දකිනවා එතනින් පහළට වැටිලා ඉන්න සිංහාව. ඉතින් යාව දැක්කහම ඩේවිඩ්ට හිත දෙන්නේ නැහැ මේ සිංහාව මෙතන හිර කරලා දාලා යන්න. ඉතින් ඒක නිසා එයා එතනින් පහළට ඇවිල්ලා එතන ගල තල්ලු කරලා දාලා ඒ සිංහාවත් බේරලා ආපහු එයාගේ බැටළු රංචුව අරගෙන ගමට යන්න පිටත් වෙනවා. ටික වෙලාවක් යනකොට ඩේවිඩ් බැටළු රංචුවත් අරගෙන කෙලින්ම එයාගේ ගමට එනවා.
ඉතින් මෙයා ගමට එනකොට මෙයාගේ ගමේ කට්ටිය සේරම පැත්තකට වෙලා යාට ඉඩ දෙනවා. මොකද ගමේ මිනිස්සු හොඳටම දන්නවා ඩේවිඩ් බැටළුවෝ ගමට එක්කගෙන එන්නේ කොහොමද කියලා. ඉතින් කොහොම හරි ටික වෙලාවක් යනකොට ඩේවිඩ් බැටළුවෝ ටිකත් එක්කගෙන එයාගේ ගෙදරට එනවා. එයා ගෙදරට ආවට පස්සේ සැමුවෙල් පූජකවරයා ඩේවිඩ්ගේ ළඟට ඇවිල්ලා බලනවා මෙයාද දෙවියන් වහන්සේ තෝරපු අලුත් රජතුමා කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට එයාට තේරුම් යනවා මේ කෙනා තමයි දෙවියන් වහන්සේ තෝරගත්ත කෙනා කියලා. ඉතින් මේක තේරුම් ගත්ත ගමන්ම සැමුවෙල් පූජකවරයා ඩේවිඩ්ට කියනවා ඔයා තමයි මේ රටේ ඊළඟ රජතුමා. ඔයා දැන් ලෑස්ති වෙන්න ඕනේ ඊළඟ රජතුමා විදිහට දිවුරුම් දෙන්න කියලා. ඉතින් මෙහෙම කියනකොට ඩේවිඩ් පූජකවරයාට කියනවා මේ රටේ රජතුමෙක් ඉන්නවනේ මං කොහොමද ඊළඟ රජතුමා වෙන්නේ කියලා. එතකොට තමයි සැමුවෙල් පූජකවරයා මෙයාලට පැහැදිලි කරලා දෙන්නේ දෙවියන් වහන්සේ තීරණයක් අරගෙන තියෙනවා අලුත් රජ කෙනෙක්ව පත් කරන්න. ඒ වැඩේ මේ සැමුවෙල් පූජකවරයාට තමයි බාර දීලා තියෙන්නේ කියලා. ඉතින් මේක පැහැදිලි කළාට පස්සේ ඩේවිඩ් එයාට කියනවා මට බෑ කවදාවත් අපේ රජතුමාට විරුද්ධ වෙන්න. එයා තමයි මගේ රජතුමා. මං එයාගේ යටද ඉන්න එඩේරියෙක් විතරයි කියලා. ඉතින් මෙහෙම කියද්දී සැමුවෙල් පූජකවරයා කොහොම හරි ඩේවිඩ්ට විස්තර කරලා එයාගේ හිත වෙනස් කරලා එයාව කැමති කරගන්නවා මේ රටේ ඊළඟ රජතුමා විදිහට පත් වෙන්න. ඉතින් මෙතනදී ඩේවිඩ් මේකට කැමති වෙනවත් එක්කම පූජකවරයා එයා ගාව තියෙන ද්‍රාවණයක් එළියට අරගෙන එයාලගේ චාරිත්‍රවලට අනුව මේ ඩේවිඩ්ව ඊළඟ රජතුමා විදිහට නම් කරනවා. ඉතින් දැන් ඊළඟට සවුල් රජතුමා මරණයට පත් වුණොත් හරි එයා රජකම අතෑරියොත් හරි ඊළඟට මේ රටේ රජකම බාරගන්න ඉන්නේ ඩේවිඩ්. කොහොම හරි ඉතින් මේ විදිහට ඩේවිඩ් රජකමට දිවුරුම් දෙනවත් එක්කම එයාලගේ ගෙදර දොර ගාවට සෙබලෙක් ඇවිල්ලා තට්ටු කරලා ඩේවිඩ් ගෙදර ඉන්නවද කියලා අහනවා. ඉතින් එතකොටම සැමුවෙල් පූජකයා ඉක්මනටම එතනින් පැනලා යනවා. මොකද ඒ සෙබලා සැමුවෙල් පූජකයාව දැක්කොත් අනිවාර්යෙන් මේක රජතුමාට ආරංචි වෙනවා. මොකද මේ වෙද්දි රජතුමා මේ සැමුවෙල් පූජකයාව හොයන ගමන් ඉන්නේ යාට මරණ දණ්ඩනය දෙන්න. මොකද මෙයා අනාවැකියක් කියලා තියෙනවා. අනාගතේ කවදා හරි දවසක සවුල් රජතුමාට එයාගේ ඔටුන්න අතෑරලා වෙන කෙනෙක්ට බාර දෙන්න සිද්ධ වෙනවා කියලා. ඒක නිසා තමයි එයා ගොඩක් තරහින් ඉන්නේ. ඉතින් කොහොම හරි මෙතනදි මේ සෙබලා ඇවිල්ලා ඩේවිඩ්ව අහනකොට ඩේවිඩ්ගේ තාත්තා ගිහිල්ලා එයාට කියනවා ඩේවිඩ් ගෙදර නෑ කියලා. ඒත් ඉතින් ඩේවිඩ් තේරුම් ගන්නවා දැන් මෙතන හැංගිලා ඉඳලා වැඩක් නෑ. එයා මේ සෙබලත් එක්ක යන්න ඕනේ කියලා. ඉතින් එයා ඒක තේරුම් අරගෙන එතන තියෙන දොර ඇරලා එයා ඒ සෙබලට කියනවා මම මෙතන ඉන්නවා. අයි මට කතා කරන්න කියලා. එතකොට සෙබලා කියනවා රජතුමා ඔයා එනකන් ගොඩක් තරහින් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් එහෙම කියලා එයා ඩේවිඩ්වත් එක්කගෙන රාජමාලිගාවට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ඩේවිඩ් අර සෙබලත් එක්ක රාජමාලිගාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ රාජමාලිගාවට ඩේවිඩ් විතරක් නෙවෙයි එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. රට වටේම ඉන්න සංගීතඥයෝ මෙහාට එක්කගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකොට සැවුල් රජතුමාගේ ඔළුව අවුල් වෙලා තියෙන නිසා එයාව සංසුන් කරන්න තමයි මේ සංගීතඥයෝ මෙහෙට ගෙන්නලා තියෙන්නේ. ඒත් ඉතින් ඩේවිඩ් එයාගේ පවුලේ කට්ටිය හිතාගෙන හිටියේ එයා රජකමට දිවුරුම් දුන්න එක රජතුමාට ආරංචි වෙලා තමයි මෙයාව මෙහෙට එක්කගෙන ආවේ කියලා. ඒත් ඉතින් මෙයාව මෙහෙට එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ සංගීත භාණ්ඩයක් වාදනය කරලා රජතුමාගේ ඔළුව අවුල් වෙලා තියෙන එක හරි ගස්සන්න. මෙතනදී මේ පොලිමේ ඉන්න කට්ටිය ඩේවිඩ්ට මුල් තැන දීලා එයාව ඉස්සරෝම ඇතුළට යවනවා. මොකද රජතුමාට මේ වෙද්දි හොදටම තරහා ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසාම ඇතුළට යන හැම සංගීත වාදකයෙක්ම වගේ කුටි කාලා තමයි එළියට එන්නේ. මෙතනදී ඩේවිඩ් කරන්න දෙයක් නැති නිසා ඇතුළට ගිහිල්ලා රජතුමාට කතා කරනවා. ඒත් එක්කම රජතුමාට හොදටම තරහා යනවා. එයා ඩේවිඩ්ට කියනවා ඔයා මට තවත් මෙතන ප්‍රශ්න ඇති කරන්නේ නැතුව දැම්ම මෙතන යන්න කියලා. ඒත් එක්කම ඩේවිඩ් හොදටම බය වෙලා එතනින් එළියට දුවගෙන යනවා. එයා දුවගෙන යන්නේ එතනින් එළියට පැනලා යන්න නෙවෙයි. එළියේ ඉන්න කෙනෙක්ගෙන් සංගීත භාණ්ඩයක් ඉල්ලගෙන ආපහු ඇතුළට ඇවිල්ලා කොහොම හරි රජතුමාව සංසුන් කරන්න හිතාගෙන. ඉතින් එයා හිතපු විදිහටම ටික වෙලාවක් යනකොට එළියට ගිහිල්ලා සංගීත භාණ්ඩයක් ඉල්ලගෙන ඇවිල්ලා ඒක වාදනය කරලා මේ රජතුමාගේ අවුල් වෙලා තියෙන ඔළුව ආපහු සංසුන් කරලා රජතුමාගේ ඔළුවට ආපහු නිදහසක් අරගෙන දෙනවා. ඉතින් මේකෙන් රජතුමාගේ හිත ගොඩක් සතුටු වෙනවා. ඒක නිසාම රජතුමා ඩේවිඩ්ට කියනවා ඔයා කැමති දවසක් මෙහෙට වෙලා ඉන්න. ඔයාට ඕනම දෙයක් මගෙන් ඉල්ලන්න. මං ඒ හැම දෙයක්ම ඔයාට දෙනවා කියලා. ඉතින් මේ සැවුල් රජතුමා තාමත් දන්නේ නැහැ මෙයාගේ මේ රජකම ඊළඟට බාර ගන්න ඉන්නේ යාගේ ඉස්සරහින් ඉන්න ඩේවිඩ් කියලා. එයා ඒක දන්නව නම් අනිවාර්යයෙන්ම ඩේවිඩ්ව මෙතනම මරලා දානවා. මෙයාගේ මේ ඔළුව අවුල් වෙලා තියෙන්නේත් මෙයාගේ රජකම මෙයාට නැති වෙයි කියලා හිතන බය නිසා. ඉතින් මෙතනදී ඩේවිඩ් කොහොම හරි රජතුමාගේ ඔළුව සංසුන් කරාට පස්සේ ටික වෙලාවක් යාලා දෙන්න කතා
කර ඉන්නකොට එතනට සෙබලෙක් ඇවිල්ලා රජතුමාට පණිවිඩයක් කියනවා. ඉතින් මේ සෙබලා කියන්නේ පලස්තීන්වරු යුද්ධයකට මේ රජතුමාට ආරාධනා කරලා තියෙනවා කියලා. ඉතින් මේක කියනවත් එක්කම රජතුමායාගේ සේනාව ලෑස්ති කරන්න කියනවා යුද්ධයකට යන්න. ඉතින් දැන් යාගේ හිත ගොඩක් සතුටින් තියෙන නිසා එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව යුද්ධ කරන්න පුළුවන්. ඉතින් මේ රජතුමාගේ තියෙන ලොකුම අවුල තමයි මෙයාට හරියට මේ රාජ්‍යය පාලනය කරගන්න පුළුවන්කමක් නෑ. කොටින්ම කිව්වොත් මේ රාජ්‍ය හමුදාවක්වත් හරියට නෑ. රජතුමයි එයාගේ පුතයි විතරයි හරියට සරන් කරන්න පුළුවන් දෙන්නෙක්ට ඉන්නේ. අනිත් සෙබළු සේරම මේ රටේ ඉන්න සාමාන්‍ය සිවිල් ජනතාව. එයාලට ආයුධ දීලා තමයි යුද්ධයට එක්කගෙන යන්නේ. ඉතින් කොච්චර අඩුපාඩු තිබ්බත් මේ මිනිස්සු සේරම එකතු වෙලා කොහොම හරි පලස්තීන් වරුන්ව පරාජය කරන්න ලෑස්ති වෙනවා. මෙයාලට හරියට ආයුධයක්වත් නෑ. පලස්තීන්වරු කියන්නේ මේ පළාතේ ඉන්න දක්ෂම හමුදා කණ්ඩායම. හැබැයි එයාලා කවදාවත් සටන් කරලා යුද්ධයක් ජයග්‍රහණය කළා නෑ. ඒ පලස්තීන්වරුන්ගේ නායකයාට ඕන කරලා තියෙන්නේ හැමදාම වගේ එයාගේ සෙබළුන්ව පෙන්නලා මේ රාජ්‍යයේ රජතුමා බය කරලා එයාලව යටත් කරගන්න. මේ පලස්තීන්වරුන්ගේ නායකයා ඇත්තම කිව්වොත් යුද්ධ කරන්න ගොඩක් බය කෙනෙක්. එයාගේ කට විතරයි. හැබැයි ඉතින් එයාට ගොඩක් දක්ෂ ලොකු හමුදාවක් ඉන්නවා. මෙයාට කොච්චර ලොකු හමුදාවක් තිබ්බත් වැඩක් නෑ. මෙයාට කවදාවත් මේක හරියට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඉතින් මෙතනදිත් මේ අක්ෂය කියන පලස්තීන් නායකයා ඉස්සරහට ඇවිල්ලා සවුල් රජතුමාට කියන්නේ මගේ හමුදාවේ ඉන්න දක්ෂම සෙබලත් එක්ක ඔයාලගේ හමුදාවේ දක්ෂම සෙබල සටන් කරන්න ඕනේ. ඒ සටනෙන් දිනන කට්ටියට පුළුවන් අනිත් කට්ටියව යටත් කරගන්න කියලා. ඉතින් මෙතනදී සැවුල් රජතුමාත් පලස්තීන හමුදාවේ නායකයා කියන දේට කැමති වෙනවා. මොකද මෙයාටත් ලොකු හමුදාවක් නැති නිසා එයා කැමති එක්කෙනෙක් පාවිච්චි කරලා මේ වැඩේ කොහොම හරි ගොඩ දාගන්න. ඉතින් මෙතනදී මේ කතාව කිව්වට පස්සේ රජතුමාගේ පුතා ලෑස්ති වෙනවා මේ සටනට. ඉතින් යා තමයි දැන් හිතාගෙන ඉන්නේ පලස්තීන් හමුදාවේ දක්ෂම සෙබලත් එක්ක සටන් කරන්න. ඉතින් මෙතනදී මේකට මෙයාලා කැමති වෙනවත් එක්කම පලස්තීන් නායකයා එයාලගේ දක්ෂම සෙබලට කතා කරනවා. ඉතින් ටික වෙලාවක් යනකොට ටිකක් ඇගලපු සෙබලෙක් ඉස්සරහට එනවා. ඉතින් මේ ඉන්නේ මෙයාලගේ දක්ෂම සෙබලා නෙවෙයි. ඒත් ඉතින් කට්ටියම හිතන්නේ මෙයා තමයි දක්ෂම සෙබලා කියලා. මෙයා තමයි දක්ෂම සෙබලගේ ආයුධ තියාගෙන ඉන්න කෙනා. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් දක්ෂම සෙබලා කොයි වගේ කෙනෙක්ද කියලා. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට මෙයාලගේ හමුදාවේ දක්ෂතම ශක්තිවන්තම සෙබලා ඉස්සරහට එනවා. ඉතින් මෙයා සාමාන්‍ය මිනිස්සු 10කටත් වඩා ලොකු කෙනෙක්. එයත් එක්ක තමයි දැන් සැවුල් රජතුමාගේ පුතාට සටන් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී මෙයාව දැකපු ගමන් සැවුල් රජතුමාගේ පුතාටත් බයක් හිතෙනවා එයාත් එක්ක සටන් කරන්න. මොකද එයාගේ ඇගේ සයිස් එකේ හැටියට මෙයාත් එක්ක කවදාවත් සටන් කළා නම් දිනන්න පුළුවන් ගමක් නැහැ. මෙතනදී මේ දක්ෂතම සෙබලා ඉස්සරහට ඇවිල්ලා සැවුල් රජතුමාට කියනවා ඔයාට මම තව ටික වෙලාවක් දෙන්නම්. ඔයාලා දෙන්න දැම්ම ගිහිල්ලා ඔයාලගේ දක්ෂතම සෙබලා තෝරලා එයාව ඉස්සරහට එවන්න. මම එයාව එක පාරකින් ඉවරයක් කරලා දාලා ඔයාලගේ මුළු රාජ්‍යයම විනාඩි කිහිපයකින් යටත් කරගන්නවා කියලා. ඉතින් මෙයා මෙහෙම කිව්වට පස්සේ සවුල් රජතුමා එයාගේ පුතයි දෙන්න ආපහු රාජ්‍යයට එනවා. ඉතින් දැන් මෙයාලා ලොකු ප්‍රශ්නක ඉන්නේ. මෙයාලට දැන් හිතා ගන්න බෑ කාවදාර සරණට යවන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ පැත්තේ ලොකු ප්‍රශ්නක සවුල් රජතුමා ඉන්නකොට අපේ කතාව ආපහු වෙනවා ඩේවිඩ්ගේ පැත්තට. මේ වෙනකොට සවුල් රජතුමා ඩේවිඩ්ව ආපහු එයාගේ ගෙදරට පිටත් කරලා යවලා තියෙන්නේ. මේ වෙද්දි ඩේවිඩ් එයාගේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ටික වෙලාවක් යනකොට එයා එයාගේ ගෙදර කට්ටිය හම්බෙන්න එනවා. මේ වෙනකොට ඩේවිඩ් ගෙදර හිටපු නැති නිසා ගෙදර කට්ටියට බැටළුවන්න හරියට පාලනය කරගන්න බැරුව එයාලා කට්ටිය එකතු වෙලා බැටළුවන්න එකතු කරන්න හදනවා. මේක දකින ඩේවිඩ් ඉක්මනට මෙතනට ඇවිල්ලා බැටළුවන්න ආපහු එකතු කරගන්නවා. ඉතින් මේ බැටළුව අහන්නේ ඩේවිඩ් කියන දේ විතරයි. එයාගේ පවුලේ අනිත් කට්ටිය කියන දේවල් මේ බැටළුව අහන්නේ නැහැ. කොහොම හරි ඉතින් මෙතනදී ඩේවිඩ් මේ බැටළුව ටික එකතු කරගන්නවත් එක්කම ඩේවිඩ්ගේ අම්මා එතනට ඇවිල්ලා ඩේවිඩ්ගෙන් අහනවා රජතුමා අයියවාට එන්න කියලා තිබ්බේ. අයියවා ආපහු ගෙදර ආවේ කියලා. ඉතින් මෙතනදී ඩේවිඩ් එයාට සිද්ධ වුණ දේවල් ගැන එයාගේ අම්මට කියන්නේ නැහැ. ඒත් ඉතින් එයාගේ අම්මා හොඳටම දන්නවා මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒක නිසාම එයා බල කරලම ඩේවිඩ්ගෙන් විස්තර අහනවා. ඉතින් ඊට පස්සේ ඩේවිඩ් මේ දේ කියන්නේ නැතුව ඉන්න බැරි නිසාම එයාට සිද්ධ වෙන එයාගේ අම්මට හැම දෙයක්ම කියන්න. ඉතින් මෙතනදී ඩේවිඩ් එයාගේ අම්මට පැහැදිලි කරලා දෙනවා මේ වෙනකොට සවුල් රජතුමා ගොඩක් අවුල් වෙලා ඉන්නේ. එයාගේ රජකම
රජකම මම ඊළඟට බාරගන්න යන එකට. ඒක නිසා මම පොඩ්ඩක්වත් කැමති නෑ මේ රජකම බාරගන්න. අනික මට ඒ වගේ රජකමක් බාරගෙන කිසිම දෙයක් හරියට කරගන්නත් බෑ කියලා. ඉතින් මෙහෙම කියනකොට ඩේවිඩ්ගේ අම්මා කියනවා දෙවියන් වහන්සේ ඊළඟ රජතුමා විදිහට ඔයාව තෝරගෙන ඇත්තේ අනිවාර්යයෙන්ම මොකක් හරි හේතුවක් නිසා. ඉතින් ඒක නිසා ඔයා ඒක පැත්තක දාන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනි කියලා. ඉතින් මේව ඩේවිඩ්ගේ අම්මා කියනවත් එක්කම ඩේවිඩ් හිත වෙනස් කරගන්නවා. කොහොම හරි සවුල් රජතුමාත් එක්කම ඉඳලා එයාගෙන් දේවල් ඉගෙනගෙන ඊළඟ රජතුමා විදියට මේ රාජ්‍යය පත් වෙනවා කියලා. ඉතින් මෙයා මෙහෙම හිතාගෙන ඉන්නකොට ඩේවිඩ්ගේ තාත්තා එතනට ඇවිල්ලා ඩේවිඩ්ට කියනවා සවුල් රජතුමාගේ යුද්ධයට අපි කැම වගේක් යවනවා. ඔයා කැමති නම් පුළුවන් මේ බූරුවත් එක්ක එහෙට ආපහු ගිහිල්ලා මේ කැම ටිකේට බාර දෙන්න කියලා. ඉතින් මේකට ඩේවිඩ් කැමති වෙනවා. එයා දැන් හිතාගෙන ඉන්නේ ඒ රාජ්‍යයට ආපහු ගිහිල්ලා ඒ රජකම බාර ගන්න ඕන දේවල් ඉගෙන ගන්න. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඩේවිඩ් කැම ටිකත් අරගෙන එහෙම් පිටත් වෙලා එන්න පටන් ගන්නවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා ඩේවිඩ් කැම ටිකත් අරගෙන ආපහු අර රජතුමාගේ මාලිගාවට තියෙන තැනට එනවා. ඉතින් මේ වෙනකොට මාලිගාවේ ඉන්න සේරම බලාගෙන ඉන්නේ රජතුමාට සෙබළව නම් කරනකම්. මොකද පලස්තීන් හමුදාව ඒ රාජ්‍යය වට කරලා එළියට වෙලා බලාගෙන ඉන්නවා එයාලගේ යක්ෂතම සෙබළ එවනකම්. ඉතින් මේ වෙනකොටත් හිතාගෙන ඉන්නේ සවුල් රජතුමාගේ පුතා තමයි ඒ සරණට යන්න හොදමගෙන කියලා. මොකද එයා අරුණම මේ රාජ්‍යයේ කිසිම කෙනෙක් සටන් කරන්න ඉගෙනගෙන නැහැ. එයාලා හැමෝම වගේ කරලා තියෙන්නේ වෙලදාම විතරයි. ඉතින් මෙතනදී සවුල් රජතුමා කැමති වෙන්නේත් නැහැ එයාගේ පුතාව අර සටනට යවන්න. මොකද මෙයා අනිවාර්යයෙන්ම දන්නවා මේ සටනට යන කෙනා අනිවාර්යයෙන්ම මරණයට පත් වෙන්න ඉඩ ගොඩක් වැඩි කියලා. ඉතින් මේක ගැන මෙයා කල්පනා කර ඉන්න අතරේ අපිට පෙන්නනවා ඩේවිඩ්. මේ වෙනකොට ඩේවිඩ් මේ රාජ්‍යයේ කට්ටිය අතරට ගිහිල්ලා මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා හොයන ගමන් ඉන්නේ. ඉතින් යා ඒක හොයන ගමන් ඉන්නකොට යාගේ අයියලා දෙන්න එතනදී හම්බෙනවා. මේ වෙනකොට ඩේවිඩ්ගේ අයියලා දෙන්නත් මෙහාට ඇවිල්ලා ඉන්නේ මෙහෙ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. මෙතනදී ඩේවිඩ් යාගේ අයියලා දෙන්නගෙන් මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දැනගන්නවා. ඉතින් ඒක දැනගත්ත ගමන්ම ඩේවිඩ් එතන ඉන්න කට්ටියට කියනවා. ඉතින් අය කවුරුත් ඒකට ඉදිරිපත් වෙන්නේ නැත්තේ. මට පුළුවන් ඒ කෙනාව පරාජය කරලා දාන්න කියලා. ඉතින් මෙයා මේක ටිකක් හයියෙන් කියන නිසාම එතන වටේ ඉන්න කට්ටියට ඒක ඇහිලා එයාලා කට්ටිය හොදටම ඩේවිඩ්ට hina වෙන්න පටන් ගන්නවා. මේ වගේ පුංචි කෙනෙක් කොහොමද අර වගේ යෝධයෙක්ව ඉවරයක් කරලා දාන්නේ කියලා. ඉතින් මේ විදිහට ඩේවිඩ්ට කට්ටිය hina වුණත් එයා නම් වැඩේ අතාරින්නේ නැහැ. එයා කෙලින්ම එනවා රජතුමාව හම්බෙන්න. ඉතින් මේ ඩේවිඩ්ට රජතුමා කලින් කිව්වා එයා කැමති ඕනම දෙයක් ඕනම වෙලාවක ඉල්ලන්න. ඒක එයා ඉෂ්ට කරලා දෙනවා කියලා. ඒක නිසාම ඩේවිඩ් ආපහු ඇවිල්ලා රජතුමාගෙන් ඉල්ලනවා මට අර යෝධ සෙබළත් එක්ක සරණට යන්න දෙන්න කියලා. ඉතින් මෙතනදී රජතුමාත් hina වෙන්න පටන් ගන්නවා. මොකද මේ ඩේවිඩ් කියන කතාව අහන ඕනම කෙනෙක්ට hina යන එක සාධාරණයි. මෙයාගේ අගේ සයිස් එකට ඒ වගේ දෙයක් මෙයාට කරන්න පුළුවන් කියලා කාටවත් හිතෙන්නේ නැහැ. ඒදිලින් මෙතනදී සවුල් රජතුමාගේ පුතා මේක විශ්වාස කරනවා. මොකද මෙයා කලින් දැක්කා ඩේවිඩ් යාගේ තාත්තව සංසුන් කරන විදිහ. ඉතින් දැන් එයා විශ්වාස කරනවා ඩේවිඩ් කොහොම හරි අර ලොකු යෝධයාවත් පරාද කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේක මෙයා විශ්වාස කරන නිසා එයා යාගේ තාත්තට කියනවා ඩේවිඩ්ට අවස්ථාවක් දෙන්න. එයා කොහොම හරි අපිව බේරලා දෙයි කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ සවුල් රජතුමා ටික වෙලාවක් කල්පනා කරලා ඩේවිඩ්ට මේ අවස්ථාව දෙනවා. ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ඩේවිඩ් ලෑස්ති වෙලා එනවා අර සෙබළට විරුද්ධව සටන් කරන්න. ඉතින් මෙයා ඒ සෙබළට විරුද්ධව සටන් කරන්න යන්න කලින් එයා ගාව තියෙන පුංචි උපකරණයට ඕන කරන ගල් කැට ටිකක් අහුල්ලා ගන්නවා. මෙතනදී මෙයා දකිනවා සුදු පාට සමනලෙක් ඇවිල්ලා එක ගල් කැටයක් උඩ වහනවා. ඉතින් මෙතනදී මෙයා හිතන්නේ මේ දෙවියන් වහන්සේ තමයි මේ සමනලයාව එවලා තියෙන්නේ මේ ගල් කැටේ එයාට අරගන්න කියන පණිවිඩය දෙන්න කියලා. ඉතින් මේක මෙයා විශ්වාස කරලා එතන තියෙන ගල් කැටයත් අරගෙන කෙලින්ම යනවා අර පලස්තීන් හමුදාවේ ඉස්සරහට. ඉතින් මේ වෙනකොට තමයි එයාගේ අයියලා දෙන්නත් මේ සිද්ධිය දකින්නේ. ඉතින් දැන් එයාලා දෙන්න හිතාගෙන ඉන්නේ අර පලස්තීන් හමුදාවේ යෝධයා ඩේවිඩ්ව මෙතනදී ඉවරයක් කළා දායි කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට ඩේවිඩ් පලස්තීන් හමුදාවේ ඉස්සරහට ගිහිල්ලා අර යෝධ සෙබළට අභියෝග කරනවා ඉස්සරහට ඇවිල්ලා එයාව පරාද කරන්න කියලා. ඒත් ඉතින් මේ යෝධ සෙබළා ඉස්සරහට ඇවිල්ලා ඩේවිඩ් එක සටනට යන්නේ නැහැ. මොකද එයා හිතාන ඉන්නේ මේ ඩේවිඩ් එක සටන් කරන එක එයාට ලැජ්ජාවක් කියලා. ඒක නිසා එයා එතනින් ආපහු පස්සට ඇවිල්ලා එයාලගේ නායකයාට කියනවා වෙන කෙනෙක් ඔය සටනට යවන්න. එයාත් එක්ක සටන් කරන එක මට ලැජ්ජාවක් කියලා. ඒත් එක්කම ඩේවිඩ් කියනවා ඔයා මාත් එක්ක සටන් කරන්න බය නිසාද ආපහු යන්නේ කියලා.
ඉතින් මෙහෙම කියනවත් එක්කම අර පලස්තීන් හමුදාවේ නායකයාත් කියනවා බලන්න අර පුංචි ළමයාව විහිළුවකට අරගෙන. ඒක නිසා ඔයා මේ සටන අතෑරලා දාලා යන්නේ නැතුව ආපහු ගිහිල්ලා ඒ ළමයාව ඉවරක් කරලා දාන්න. ඒකෙන් අපිට මේ මුළු රාජ්‍යයම යටත් කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙහෙම කියනකොට මේ යෝධ සෙබලගේ හිත වෙනස් වෙනවා. ඊට පස්සේ ආපහු එතනින් ඉස්සරහට එනවා ඩේවිඩ් එක්ක සටනට. මෙතනදී මෙහා ඩේවිඩ්ගේ ඉස්සරහට ඇවිල්ලා ඩේවිඩ්ගෙන් අහනවා ඔයා මාව කොහොමද පරාද කරන්නේ? අඩුම ගානේ ඔයාට මෙන්න මේ කඩුවවත් උස්ස ගන්න ඇගේ ශක්තිය තියෙනවද කියලා. එයා යාගාව තියෙන කඩුව ඩේවිඩ් ගාවට විසික් කරනවා. ඉතින් මෙතනදී ඩේවිඩ් එයාට කියනවා මගේ ඇගේ ශක්තිය නැති වුණාට අපේ දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. එයා තමයි මට උදව් කරන්නේ වව පරාද කරන්න කියලා. ඒත් එක්කම ඒ යෝධයාට කියනවා ඒ කියන්නවා දෙවියන් වහන්සේව විශ්වාස කරන කෙනෙක්. මාත් කැමතියි දෙවියන් එක්ක සටන් කරන්න. ඔයාගේ මහලොකු දෙවියන්ට අහසින් පහළට බහැලා ඇවිල්ලා මාත් එක්ක සටන් කරන්න එන්න කියන්න. මං එයාට අභියෝග කරනවා මාව පරාද කරන්න කියලා. ඉතින් මෙයා මෙහෙම කියනවත් එක්කම ටික වෙලාවක් යනකොට ඩේවිඩ් අර ඇහිදගත් සුදු පාට ගල් කැටය එයාගේ උපකරණයට තියලා ඒක කරකලා කෙලින්ම එවනවා මේ යෝධයාගේ ඔළුව පැත්තට. ඉතින් ඒ ගල් කැටේ කෙලින්ම ඇවිල්ලා වදින්නේ අර යෝධයාගේ නලල මැද. ඒකෙන් ටික වෙලාවක් යනකොට ඒ යෝධයාගේ ඔළුව සම්පූර්ණයෙන්ම මැරිලා ගිහිල්ලා එයා එතන මැරිලා වැටෙනවා. ඉතින් මේක එතන වටපිටාව ඉන්න කට්ටියට හිතාගන්න බැරි වෙනවා. විශේෂයෙන් පලස්තීන් හමුදාවේ නායකයාට හිතාගන්න බැරි වෙනවා මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. ඉතින් මේ පලස්තීන් හමුදාවේ නායකයා කියන්නේ ගොඩක් කපටි කෙනෙක්. මෙතනදී මෙයා සවුල් රජතුමාට පොරොන්දු වුණා එයාගේ මේ යෝධ සෙබලාව පරාද කරොත් එයාලා කට්ටිය සේරම සවුල් රජතුමාට යටත් වෙනවා කියලා. ඒත් ඉතින් මෙතනදී මෙයා ඒක පිළිපදින්නේ නැහැ. එයාගේ සෙබළුන්ට අණ කරනවා කෙලින්ම ඉස්සරහට ගිහිල්ලා කට්ටියත් එක්ක යුද්ධ කරන්න කියලා. එයා ඒ විදිහට සෙබළුන්ට අණ කරලා පිටිපස්සෙන් පැනලා යනවා. ඉතින් මං ඔයාලට කලින් කිව්වා වගේ මෙයා ගොඩක් බය නායකයෙක්. ඒක නිසා තමයි මෙයා මේ විදිහට පැනලා යන්නේ. මේක දකින්න සෙබළුන්ගෙත් හිතේ තියෙන ධෛර්යය අඩු වෙනවා අනිත් කට්ටියත් එක්ක සටන් කරන්න. ඉතින් මුලදී ඩේවිඩ් මෙතන මේ සෙබළුත් එක්ක සටන් කරන්න තනියම ඉස්සරහට ආවා. ටික වෙලාවක් යනකොට සවුල් රජතුමායි එයාගේ නගරේ ඉන්න එයාගේ සේනාවයි එනවා ඩේවිඩ්ට උදව් කරන්න. ඉතින් මේ කට්ටිය දැක්කාම අර සෙබළුත් හොඳටම බය වෙලා යාළගේ නායකයා වගේම මෙතනින් පැනලා දුවන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී පලස්තීන් නායකයායි එයාගේ හමුදාවටයි සිද්ධ වෙන්නේ ගොඩක් ලොකු ලැජ්ජාවක්. ඒක නිසා එයා කාලෙකට මේ කට්ටියව යටත් කරගන්නේ නැහැ. කොහොම හරි ඉතින් ওই විදියට ඩේවිඩ් මෙයාලගේ මේ රාජ්‍යය බේරලා දුන්නාට පස්සේ සවුල් රජතුමා මෙයාලගේ රාජ්‍යයේ ලොකුම තනතුරක් ඩේවිඩ්ට බාර දෙනවා. ඉතින් දැන් ඩේවිඩුත් සවුල් රජතුමාගේ පුතා වගේම සමාන කෙනෙක්. එයාලා දෙන්න දැන් එකට හැදිලා වැඩෙන්නේ. ඉතින් මේක තමයි ඩේවිඩ්ටත් කරගන්න ඕන වෙලා තිබ්බේ. එයා කවදාවත් මේ සවුල් රජතුමාට විරුද්ධ වෙන්න හිතාගෙන නැහැ. එයාට ඕනේ සවුල් රජතුමාත් එක්ක එකට ඉඳලා මේ රාජ්‍යය පාලනය කරන්න. ඉතින් කොහොම හරි ඔය විදිහට ඔය සිද්ධිය සිද්ධ වුණාට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ අවුරුදු ගාණක් ගෙවිලා ගිහිල්ලා ඩේවිඩ් දැන් ගොඩක් ලොකු කෙනෙක් වෙලා. මේ වෙනකොට ඩේවිඩ් මේ රාජ්‍යයේ රජතුමත් එක්ක එකතු වෙලා පාලනය කරන නිසාම මේ රාජ්‍යයේ හැම දෙයක්ම වගේ ගොඩක් හොදට සිද්ධ වෙනවා. මේ වෙනකොට මෙයාලට ඕන කර ආහාර හැම දෙයක්ම ඕනවටත් වඩා තියෙනවා. ඒ වගේම මෙයාලට දැන් හොද පුහුණු හමුදාවකුත් ඉන්නවා. ඒක නිසා කාගෙන්වත් වෙන ආක්‍රමණ වලට දැන් මෙයාලා බය වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම කොච්චර හොදින් සිද්ධ වුණත් සවුල් රජතුමාගේ හිතේ ඔටුන්නට තියෙන කෑදරකම නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ඉතින් අර සැමුවෙල් පූජකයා කිව්ව විදිහට මෙයාගේ මේ කෑදරකම නිසා තමයි අනිවාර්යයෙන්ම මෙයාලගේ මේ රාජ්‍ය කඩාගෙන වැටෙන්නේ කියලා. ඉතින් ඒ පූජකවරයා කියපු විදිහටම කාලයක් යනකොට මේ සවුල් රජතුමාට ඕන වෙනවා එයාගේ රාජ්‍යයේ වටේ තියෙන අනිත් රාජ්‍යයන්ුත් යටත් කරගන්න. එයාට දැන් ඕන වෙලා තියෙන්නේ පලස්තීන් හමුදාව මෙහෙන් එලවලා දාලා එයාලගේ භූමියත් යටත් කරගන්න. ඉතින් මෙයා මේක හිතුවට පස්සේ ඩේවිඩ්ටයි එයාගේ පුතාටයි කතා කරලා මේක ගැන විස්තර කියනවා. ඩේවිඩ් නම් මෙතනදී කැමති වෙන්නේ නැහැ මේ දෙයට. ඒත් ඉතින් එයාගේ රජතුමාන කරන නිසාම එයාටත් මේ වැඩේට කැමති වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ මෙයාලා කට්ටිය සේරම හමුදාවකුත් අරගෙන පලස්තීන් හමුදාවට පහර දෙන්න එයාලගේ මුරපොළක් තියෙන තැනට යනවා. ඉතින් එයාලා කට්ටිය එතනට යනකොට දකින්නේ එතනට එයාලා එන්න කලින් කවුරු හරි පහර දීලා පලස්තීන් හමුදාව එතනින් එලවලා දාලා තියෙනවා කියලා. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට ඩේවිඩ්ට තේරුම් යනවා
මේ මෙතනට පහර දීලා තියෙන්නේ ඇමලෙක්වරු කියන කණ්ඩායම කියලා. ඉතින් යාලා පහර දෙන්නේ දුර්වල මිනිස්සුන්ට විතරයි. එයාලට ශක්තිය ලැබෙන්නේ දුර්වල මිනිස්සුන්ගේ හිත්වල තියෙන බයෙන්. එයාලා කරන්නේ දුර්වල මිනිස්සු හොයාගෙන ඇවිල්ලා එයාලව මංකොල්ල කාලා එයාලගේ හමුදාවේ වහල්ලු විදියට තියාගන්න එක. ඉතින් මෙතනදී පලස්තීන් වරුන්ට පහර දීලා තියෙන්නේ ඇමලෙක්වරු කියලා. මෙයාලට ස්ථීර වෙනවා. මේක දැනගත්ත ගමම සැවුල් රජතුමාට ගොඩක් බය වෙනවා. මොකද මෙයාගේ හිරෙත් මේ වෙනකොට ලොකු බයක් තියෙනවා එයාගේ ඔටුන්න එයාට නැති වෙයි කියලා. ඒක නිසා එයා ගොඩක් බයයි ඇමලෙක්වරු ළඟපාත ඉන්න තැනකවත් ඉන්න. මොකද මෙයා හොඳටම දන්නවා මෙයා ඇමලෙක්වරුන්ට අහු වුණොත් අනිවාර්යයෙන්ම මෙයාවත් එයාලට යටත් කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ඉතින් මෙතනදී මේක මෙයා දැනගත්ත ගමන්ම හොඳටම බය වෙලා කට්ටියටම කියනවා දැන් මෙතනින් ආපහු අපේ රාජ්‍යයට යමු කියලා. ඉතින් එතකොට තමයි ඩේවිඩ්ට තේරුම් යන්නේ තාමත් සැවුල් රජතුමා යාගේ හිත නිදහස් කරගෙන නෑ කියලා. කොහොම හරි ඉතින් ওই විදිහට ওই සිද්ධිය සිද්ධ වුණාට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා සැවුල් රජතුමා ආපහු යාගේ රාජ්‍යයට ගිහිල්ලා හිතන්න පටන් ගන්නවා අර පූජකවරයා කියපු අනාවැකිය ගැන. ඉතින් මේ වෙනකොට ආපහු සැරයක් කලින් වගේම සැවුල් රජතුමාගේ ඔළුව අවුල්ලලා තියෙන්නේ. මෙතනදි මෙයා ටික වෙලාවක් හිතාගෙන යනකොට මෙයාට හිතෙනවා මෙයාත් එක්ක ඉන්න මේ ඩේවිඩ් දන්නේ මෙයාගේ ඔටුන්න අරගන්න ඊළඟට ඇවිල්ලා ඉන්න කෙනා කියලා. මොකද මෙයා බලන හැමතැනකම වගේ මිනිස්සු ඩේවිඩ්ට ගොඩක් කැමතියි. ඒ වගේම ඩේවිඩ්ගේ ඊළඟ රජතුමා වෙන්න ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා. ඉතින් මෙතනදී මෙයාට මේක හිතෙනවත් එක්කම මෙයා තීරණය කරනවා ඩේවිඩ්ව ඉවරයක් කරන්න. මොකද මෙයා කවදාවත් අවදානමක් ගන්න කැමති නෑ. ඉතින් මෙච්චර කාලයක් මෙයා ගාව එකට වැඩ කරපු ඩේවිඩ්ව මෙයා මරන්න තීරණය කරනවා. සැවුල් රජතුමා මේක තීරණය කරනවත් එක්ක මෙයා දකිනවා එතනට ඩේවිඩ් ඇවිල්ලා ඉන්නවා. ඒත් එක්ක මෙයා එතන තියෙන හෙල්ලක් පාවිච්චි කරලා ඩේවිඩ්ව මරන්න හදනවා. ඩේවිඩ්ට හිතාගන්න බැරි වෙනවා මොකද්ද මෙතන මේ සිද්ධ වෙන්නේ කියලා. එයා රජතුමාගෙන් අහනවා මොකද්ද ඔබතුමාට වෙලා තියෙන්නේ කියලා. එතකොට රජතුමා එයාට කියනවා තමුන් තමයි මගේ රාජ්‍යයේ රජකම අරගන්න ඇවිල්ලා ඉන්න කෙනා. මං ඒ හැම දෙයක්ම දැන් දැනගත්තා. තමුන් දැන් ලෑස්ති වෙනවා මගෙන් මරුන් කන්න කියලා. එයා ඩේවිඩ්ව එතනදී මරන්න ලෑස්ති වෙනවා. ටික වෙලාවක් යනකොට ඩේවිඩ්ට පුළුවන් වෙනවා රජතුමාගෙන් බේරිලා එතනින් එළියට පැන ගන්න. ඒත් ඉතින් ඩේවිඩ්ට මෙතනදී රජතුමාගෙන් ගැලවීමක් නෑ. රජතුමා මෙතන ඉන්න සෙබළුන්ට අණ කරනවා අර ඩේවිඩ් මාව මරන්න හැදුවා යාව අල්ලගෙන එන්න කියලා. ඒත් එක්ක මෙතන ඉන්න සෙබළු රජතුමාව විශ්වාස කරලා ඩේවිඩ්ව අල්ලන්න පටන් ගන්නවා. ඉතින් මෙතනින් සෙබළු ඇවිල්ලා ඩේවිඩ්ව වට කරනවත් එක්කම එතනට එනවා සැවුල් රජතුමාගේ පුතා. එයා ඇවිල්ලා එයා ගාව තියෙන දුන්නකින් එයාගේ තාත්තව මරන්න හැදුවේ කවුද කියලා හොයලා එයාව ඉවරයක් කරන්න හදනකොට තමයි එයා දකින්නේ ඩේවිඩ් තමයි මෙතන ඉන්නේ කියලා. ඉතින් මෙයාට ගොඩක් ලොකු විශ්වාසයක් තියෙනවා ඩේවිඩ් ගැන. එයා ඒක නිසා ඩේවිඩ්ව මරන්නේ නැතුව එයා එතන තියෙන ලණුවකට එයාගේ දුන්නෙන් විදලා ඩේවිඩ්ට පැනලා යන්න අවස්ථාව අරගෙන දෙනවා. මොකද මේ සැවුල් රජතුමාගේ පුතා දන්නවා ඩේවිඩ් කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ඩේවිඩ් ඉක්මනටම එතන ඉන්න සෙබළුන්ගෙන් බේරිලා පැනලා දුවන්න පටන් ගන්නවා. මේ විදිහට මෙයා පැනලා දුවනකොට මෙයාව හම්බෙනවා එයාගේ සහෝදරයෝ දෙන්නට. ඉතින් මට ඔයාලට කලින් කියන්න බැරි වුණ මුල ඉඳන්ම අර පූජකවරයා ඩේවිඩ්ව රජගමට තෝරපු නිසා එයාගේ ලොකු සහෝදරයා මේ ඩේවිඩ් එක එච්චර හිත හොදකින් නෙවෙයි ඉන්නේ. ඉතින් මෙතනදී ඩේවිඩ්ව හම්බෙනවත් එක්කම එයාගේ ලොකු සහෝදරයාගෙන් අහනවා ඔයා මොකටද මේ දුවන්නේ? ඔයා මොකක් හරි අපරාධයක් කළා නේද මේ දුවගෙන යන්නේ කියලා. ඉතින් එතකොට එයාගේ දෙවනි සහෝදරයා කියනවා එයාට මෙතනින් යන්න ඉඩ දෙන්න. අර සෙබළු මේ පැත්තට එනවා. එයාලා ඉන්නේ මෙයාව හොයාගෙන කියලා. ඉතින් මෙහෙම කිව්වත් ලොකු සහෝදරයා නම් ඩේවිඩ්ට එතනින් යන්න දෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට දෙවෙනි සහෝදරයා ඩේවිඩ්ට මෙතනින් පැනලා යන්න අවස්ථාව අරගෙන දෙනවා. ඒත් එක්කම ඩේවිඩ්ගේ ලොකු සහෝදරයාගේ අනිත් සහෝදරයාට කියනවා දැන්ම ගිහිල්ලා අපේ පවුලේ කට්ටියව ආරක්ෂිත තැනකට එක්කගෙන යන්න. මා රජතුමාත් එක්ක ගිහිල්ලා ඩේවිඩ්ව හොයාගෙන එන්නම් කියලා. ඉතින් මෙයා ඩේවිඩ් එක්ක කොච්චර ලොකු තරහක් තිබ්බත් එයා යාගේ පවුලේ කට්ටියත් එක්ක තරහක් නැහැ. ඉතින් මෙතනදී එයා යාගේ සහෝදරයව පවුලේ කට්ටියව බේරගන්න පිටත් කරලා යවලා රජතුමා එක්ක ඩේවිඩ්ගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. ඒ අතර අපිට පෙන්නනවා ඩේවිඩ්ගේ දෙවනි සහෝදරයා යාගේ පවුලේ කට්ටිය ඉන්න තැනට ඇවිල්ලා පවුලේ කට්ටියවත් එක්කගෙන අර සෙබළුන්ගෙන් බේරිලා එහෙම පැන ගන්නවා. ඉතින් මේ විදිහට ඩේවිඩ්ට දවස් කිහිපයක්ම පැනලා යන්න සිද්ධ වෙනවා. මොකද එයාගේ පස්සෙන් සැවුල් රජතුමා පන්නන එක කොයිම වෙලාවකවත් නවත්තන්නේ නැහැ.
ඒ වගේම අනිත් පැත්තෙන් ඩේවිඩ්ගේ පවුලේ අයයි ඩේවිඩ්ට හිතවාදී මිනිස්සුයි සවුල් රජතුමාට අහුවෙන්නේ නැති වෙන්න හැංගෙන්න තීරණය කරනවා. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට අපිට පෙන්නනවා ඩේවිඩ්ට ගොඩක් මහන්සි නිසා එයාට කාන්තාරයක් මැද කලන්දේ දාලා වැටෙනවා. ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ඩේවිඩ්ව අමුතු පිස්සු මිනිස්සෙක් දකින්නවා. මෙයා ඩේවිඩ් ගාවට ඇවිල්ලා එයාගේ අගේ තියෙන දේවල් ගලවලා එයාව මංකොල්ල ගන්න හදනවා. ඒත් එක්ක මේ පිස්සු මිනිස්සයාගේ තවත් යාළුවෝ දෙන්නෙක් එතනට ඇවිල්ලා එයාට කියනවා ඔය වැඩේ කරන්න එපා. වා තවත් අසරණ මිනිස්සෙක් හොයාගත්තද මංකොල්ල ගන්න කියලා. ඉතින් යාලා දෙන්න එහෙම කියාගෙන එතනට ඇවිල්ලා බලනකොට එයාලා දකින්නවා මේ ඉන්නේ ඩේවිඩ් කියලා. ඉතින් මේ ඉන්නේ ඩේවිඩ්ගේ තුන්වෙනි සහෝදරයයි හතරවෙනි සහෝදරයයි. මෙයාලා දෙන්න ඩේවිඩ්ව දැකපු ගමන් එයාව ඇහැරවලා එයාව එක්කගෙන යනවා එතන ළඟ තියෙන ගුහාවක් ඇතුළට. ඉතින් මෙයාලා මේ ගුහාව ඇතුලේ තැනක තමයි හැංගිලා ඉන්නේ. වෙලාවට තමයි ඩේවිඩ් මේ හරියදීම කලන්දේ දාලා වැටුනේ. එහෙම නැත්නම් එයාලට මේ කට්ටියව මුණ ගැහෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් මේ විදිහට ඩේවිඩ්ව ආපහු ගුහාවට එක්කගෙන ගියාට පස්සේ එයාට වතුර බොන්න දීලා සිද්ධ වුණ හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඩේවිඩුත් එයාලට කියනවා එයාට මොකද්ද සිද්ධ වුනේ කියලා. ඉතින් ඔය විදිහට විස්තර කතා කරාට පස්සේ ඩේවිඩ්ගේ සහෝදරයෝ දෙන්න ඩේවිඩ්ව එක්කගෙන යනවා අනිත් මිනිස්සු ඉන්න තැනට. ඉතින් එතනට ඩේවිඩ් එක්කගෙන යනකොට එතන ඉන්න ඩේවිඩ්ගේ පවුලේ අය වගේම එතන ඉන්න මිනිස්සු ගොඩක් සතුටු වෙනවා ඩේවිඩ්ව දැක්කහම. මොකද මෙයාලා කට්ටිය ගොඩක් ඩේවිඩ්ව විශ්වාස කරනවා. ඉතින් කොහොම හරි මෙතනදී මෙයාලා කට්ටිය ටික වෙලාවක් කතා කරගෙන ඉන්නකොට මෙතන ඉන්න ඩේවිඩ්ගේ තාත්තා එතන ඉන්න මිනිස්සු සේරටම කතා කරලා කියනවා ඔයාලා දැනගන්න ඕනි දෙයක් තියෙනවා. මේ වෙනකොට අපේ රජතුමාට හොදටම පිස්සු වැටලා තියෙන්නේ. මාත් මුලදී විශ්වාස කරේ නෑ අර සැමුවෙල් පූජකවරයා කියපු කතාව. එයා කියපු දේ දැන් ඇත්ත වෙලා තියෙනවා. මේ රජකමට දැන් ඉන්න රජුරුව කොහෙත්ම සුදුසු නෑ. ඒ වගේම ඔයාලා දන්නේ නැති එක දෙයක් තියෙනවා. සැමුවෙල් පූජකවරයා ඊළඟ රජතුමා විදිහට මේ ඩේවිඩ්ව නම් කරා. ඉතින් දැන් අපි කොහොම හරි මේ ඩේවිඩ්ව ඊළඟ රජතුමා විදිහට පත් කරගන්න ඕනේ. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම අපිට ආපහු විසඳ ගන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී මේ සිද්ධිය මෙතන ඉන්න මිනිස්සු දැනගන්නවත් එක්කම එයාලා ගොඩක් සතුටින් අත්පුඩි ගහලා කෑ ගහන්න පටන් ගන්නවා. මොකද මෙයාලා මෙච්චර කාල දැනගෙන හිටියේ නෑ සැමුවෙල් පූජකවරයා මෙයාව ඊළඟ රජතුමා විදිහට පත් කරලා තියෙනවා කියලා. ඉතින් කොහොම හරි ওই විදිහට කට්ටිය ගොඩක් සතුටින් කෑ ගහනකොට ඩේවිඩ් එතන ඉන්න කට්ටියට කතා කරලා කියනවා මට ඊළඟ රජකම බාර ගන්න උවමනාවක් නෑ. මට ඕනේ කොහොම හරි සවුල් රජතුමාව ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් කරලා අපි හැමෝටම සාමදානයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදාගන්න විතරයි කියලා. ඉතින් මෙහෙම කියනවත් එක්කම මෙයාලට ඇහෙනවා එළියෙන් කවුරු හරි මිනිස්සු වගේක් මේ පැත්තට එනවා. බලනකොට සවුල් රජතුමායි එයාගේ හමුදාවේ කට්ටියයි මේ හරියට ඇවිල්ලා ඩේවිඩ්ව හොයාගෙන. ඉතින් මෙතනදී සවුල් රජතුමාට ටිකක් මහන්සි නිසා එයා එතන ළඟ තියෙන ගුහාවක් ඇතුළට එනවා මහන්සි අරින්න හිතාගෙන. ඉතින් මෙයා මේ එන්නේ ඩේවිඩ්ලා ඉන්න ගුහාවේ ඉස්සරහා කොටසට. මෙතනදී ඩේවිඩ් දියැල්ල ගාවට ඇවිල්ලා එතනින් එහා පැත්ත බලාගෙන ඉන්නවා කවුද එතන ඉන්නේ කියලා. බලනකොට එතන ඉන්නේ සවුල් රජතුමා. ඒත් එක්කම එතනට ඩේවිඩ්ගේ සහෝදරයෝ දෙන්නත් එනවා. එයාලා දෙන්න එතනට ඇවිල්ලා සවුල් රජතුමාව දකින්නවත් එක්කම එයාලා තීරණය කරනවා අර ඩේවිඩ් ගාව තිබ්බ කඩුවෙන් සවුල් රජතුමාව ඉවරයක් කරලා දාලා ඊළඟ රජතුමා විදිහට ඩේවිඩ්ව මෙතනදිම පත් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක එයා තීරණය කරලා එතනින් එන්න යනකොට ඩේවිඩ් එයාලට කියනවා ඔය වැඩේ කරන්න එපා කියලා. ඒත් එක්කම එයාලා ඩේවිඩ්ට ඒ කඩුව දීලා කියනවා අපි මේ වැඩේ කරන එක හරි නෑ තමයි. ඔයාම ගිහිල්ලා මේ වැඩේ කරන්න. ඊට පස්සේ මේ රටේ රජකම බාරගෙන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්න රාජ්‍ය පාලනය කරන්න කියලා. ඉතින් මෙහෙම කියනවත් එක්කම ඩේවිඩ් ඒ කඩුවත් අරගෙන කෙලින්ම රජතුමාගේ පිටිපස්සට එනවා. එයා එතනට ආවට රජතුමාව මරන්නේ නෑ. එයා රජතුමාගේ පිටේ තියෙන රෙදි කෑල්ලෙන් කොටසක් කපලා අතට අරගන්න එක විතරයි කරන්නේ. ඉතින් ওই විදිහට ඒ වැඩේ කරාට පස්සේ ටික වෙලාවක් යනකොට සවුල් රජතුමා එතනින් එළියට ඇවිල්ලා එතනින් ආපහු පිටත් වෙලා යන්න හදනවා. ඒත් එක්කම ඩේවිඩ් ගුහාවෙන් එළියට ඇවිල්ලා මේ කට්ටියට කතා කරලා කියනවා රජතුමනි මට ඔයාගේ රජකම කවදාවත් ඕන කරලා තිබ්බේ නෑ. ඔයා මගේ පස්සෙන් පන්න එක නවත්තලා දාන්න. ඒ වගේම මට හිතවත් මිනිස්සුන්ව මරණ එකත් නවත්තලා දාන්න. මං ඔයාගෙන් මේක ඉල්ලීමක් විදිහට ඉල්ලන්නේ. මට ඕනනම් ඔයාව මේ ගුහාව ඇතුළතදීම මරලා දාන්න තිබ්බා කියලා. එයා යාගේ අතේ තියෙන අර රජතුමාගේ රෙදි කෑල්ලේ කොටස පෙන්නනවා. ඉතින් ඒකෙන් මේ සවුල් රජතුමාට තේරුම් යනවා ඩේවිඩ්ට එයාව මරන්න උවමනාවක් නැහැ කියලා.
ඉතින් ඕක තේරුම් ගත්තට පස්සේ සවුල් රජතුමා එතනින් ආපහු එයාගේ හමුදාවත් එක්කගෙන රාජ්‍යයට පිටත් වෙලා යනවා. ඉතින් ඔය විදිහට සවුල් රජතුමා රාජ්‍යයට පිටත් වෙලා යනවත් එක්කම අර ගුහාව ඇතුළේ ඉන්න මිනිස්සු සේරම ඩේවිඩ්ගේ පැත්තට ඇවිල්ලා ඩේවිඩ්ට අත්පුඩි ගහන්න පටන් ගන්නවා. සවුල් රජතුමාගෙන් ඒ කට්ටියව බේරගත්ත එකට. ඉතින් ඔය විදිහට සවුල් රජතුමා ආපහු ගියාට මෙයාලට පොඩ්ඩක්වත් සවුල් රජතුමා ගැන විශ්වාසයක් නැහැ. මොකද එයාගේ හිත ආපහු වෙනස් වුණොත් මෙයාලට රජතුමාගෙන් මරුන් ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසාම එක් මිනිස්සු එකතු වෙලා ඩේවිඩ්ට කියනවා අපිව රජතුමාගෙන් බේරගන්න පුළුවන් තැනකට එක්කගෙන යන්න කියලා. ඒත් එක්කම ඩේවිඩ් තීරණය කරනවා අර ඇලමැක්කොරු පහර දුන්න පලස්තීන්වරුන්ගේ බලකොටුවට එක්කගෙන යන්න. මොකද මෙයා හොඳටම දන්නවා ආපහු සවුල් රජතුමා එතනට කවදාවත් එන්නේ නැහැ කියලා. ඉතින් ඔය විදිහට ඩේවිඩ් කට්ටියම එතනට එක්කගෙන යනවත් එක්කම මේ සිද්ධිය දකිනවා පලස්තීන්වරුන්ගේ සෙබලෙක්. එයා ඒක දැකපු ගමන් එයා කෙලින්ම යන්නේ පලස්තීන්වරුන්ගේ නායකයා අක්ෂිව හම්බෙන්න. එයාව හම්බෙන්න ගිහිල්ලා එයාට විස්තරය ගැන කියනවා. ඉතින් මේ විස්තරය දැනගත්තාම අක්ෂිට තේරුම් යනවා ඊශ්‍රායල් වරුන් දැන් දෙකට බෙදිලා වෙන වෙනම තමයි ඉන්නේ කියලා. මේක තේරුම් ගත්ත ගමන් එයා තීරණය කරනවා දැන් තමයි වෙලාව ආපහු සැරයක් ගිහිල්ලා යුද්ධය ප්‍රකාශ කරලා ඊශ්‍රායලය යටත් කරගන්න කියලා. ඉතින් එයා ඒක තීරණය කරාට පස්සේ පහුවදාම එයාගේ සෙබළුන්වත් එකතු කරගෙන කෙලින්ම සවුල් රජතුමාව හම්බෙන්න යනවා එයාට යුද්ධය ප්‍රකාශ කරන්න. ඉතින් මේ සිද්ධිය ආරංචි වෙනවා ඩේවිඩ්ට. ඒක නිසාම එයා තීරණය කරනවා එයා ගාව ඉන්න කට්ටියව එකතු කරගෙන අර පලස්තීන් වරුන්ගේ ඇදුම් ඇදගෙන ගිහිල්ලා එයාලගේ හමුදාව අස්සට රිංගලා එයාලට පහර දෙන්න. ඒකෙන් මෙයාලට පුළුවන් රජතුමාට මේ සෙබළුත් එක්ක සටන් කරලා යුද්ධේ දිනන්න උදව් කරන්න. මොකද මේ වෙනකොට පලස්තීන් වරුන්ගේ හමුදාව 10 ගුණයකටත් වඩා වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේක ගැන මෙයාලා තීරණය කරාට පස්සේ පලස්තීන් වරුන්ගේ ඇදුම් ඇදගෙන එයාලත් ගිහිල්ලා අර යුද්ධයේ මැදදී පලස්තීන් වරුන්ගේ අස්සට රිංගනවා. ඒකෙන් ඒ කට්ටියටත් හොයාගන්න බැරි වෙනවා මේ ඩේවිඩ් ලව. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට මේ පලස්තීන් හමුදාව ඊශ්‍රායල් වරුන්ගේ හමුදාව තියෙන තැනට එනවා. මේ වෙනකොට මේ යුද්ධයට සවුල් රජතුමා ඇවිල්ලා නැහැ. මොකද මේ වෙද්දී යාගේ ඔළුව ගොඩක් අවුල් වෙලා තියෙන්නේ. එයාට මේ වෙනකොට යුද්ධයක් කරන්න මානසික තත්ත්වයක් නැහැ. ඉතින් ඒක නිසා මෙයාගේ පුතා තමයි හමුදාවත් එක්කගෙන මෙහෙට ඇවිල්ලා තියෙන්නේ මේ යුද්ධයට සම්බන්ධ වෙන්න. මෙතනදී සවුල් රජතුමාගේ පුතා ඉස්සරහට ඇවිල්ලා පලස්තීන් වරුන්ගේ නායකයාට කතා කරනවා. ඉතින් මෙතනදිත් පලස්තීන් වරුන්ගේ නායකයා යුද්ධයකට යන්නේ නැතුව එයා ආපෝසරයක් කියනවා මගේ හමුදාව දිහා දැක්කම වාට තේරෙනව නේද ඔයා මේ යුද්ධය අනිවාර්යෙන් පරදිනවා කියලා. ඒක නිසා අපිත් එක්ක යුද්ධ කරන්නේ නැතුව අපි මේක සාමකාමීව විසඳගමු. ඔයාලට දැන් පුළුවන් ආයුධ බිම දාලා අපිට යටත් වෙන්න කියලා. ඉතින් මෙයා මෙහෙම කිව්වත් සවුල් රජතුමාගේ පුතා නම් මේක අතාරින්න කැමති වෙන්නේ නැහැ. එයා අක්ෂිට කියනවා මං කැමතියි ඔයත් එක්ක යුද්ධ කරලා මේක ඉවරයක් කරගන්න. ඔයා කැමති නම් මාත් එක්ක යුද්ධයකට එන්න කියලා. ඉතින් එයා එහෙම කියලා එතනින් ආපහු පිටිපස්සට එනවා. එයා ආපහු පස්සට ඇවිල්ලා යාගේ සෙබළුන්වත් එක්කගෙන යාපහු යුද්ධයට යනවා. ඉතින් මෙතනදී අක්ෂිත් පසුපහින්නේ නැතුව එයාත් එයා ගාව ඉන්න සෙබළුන්ට අණ කරනවා යුද්ධයට යන්න කියලා. ඉතින් මෙතනදී මහා යුද්ධයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ යුද්ධය අතරමැද පලස්තීන් වරුන්ගේ අස්සේ ඉන්න ඩේවිඩ්ගේ කට්ටිය ලෑස්ති වෙනවා එයාලගේ ප්‍රධානම නායකයෝ ටික ඉවර කරන්න. මොකද ඒකෙන් මේ යුද්ධයට අණ දෙන කට්ටිය නැති වුණොත් අනිවාර්යයෙන්ම මේ පලස්තීන් වරුන්ගේ හමුදාව එයාලට යටත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙතනදී මෙයාලා මේ ප්ලෑන් එකට අනුව වැඩ කරන්න යනකොටම එයාලා දකිනවා එයාලගේ පවුලේ කට්ටිය ඉන්න අර පලස්තීන් බලකොටුව පැත්තෙන් ලොකු ගින්නක් එනවා. ඉතින් මේ ගින්න එන්නේ අනිවාර්යයෙන්ම ඇලමැක්කරු එතනට පහර දීලා තියෙන නිසා. ඉතින් ඒ බලකොටුවේ මේ වෙනකොට හිටියේ ගෑනු කට්ටියයි ළමයිනුයි විතරයි. එයාලා කට්ටිය ගොඩක් දුර්වල කට්ටිය. ඒක නිසා තමයි ඇලමැක්කරු එතනට අනිවාර්යයෙන්ම පහර දීලා තියෙන්නේ. ඉතින් මේක දකිනවත් එක්කම ඩේවිඩ්ට හිතා ගන්න බැරි වෙනවා. ආපහු පස්සට ගිහිල්ලා එයාගේ පවුලේ කට්ටිය බේර ගන්නවද? එහෙම නැත්නම් යුද්ධයේ ඉස්සරහට ගිහිල්ලා රජතුමාට උදව් කරනවද කියලා. ඉතින් මෙතනදී මෙයාට හිතා ගන්න බැරුව එහෙට මෙහෙට බල ඉන්නකොට එයා දකිනවා යුද්ධයේ මැද ඉන්න සවුල් රජතුමාගේ පුතා යුද්ධයේ ඉන්න සෙබළුන්ට අහුවෙනවා. ඒකෙන් යාට තේරුම් යනවා අනිවාර්යයෙන්ම මේ යුද්ධය පලස්තීන්වරු ජයග්‍රහණය කරනවා කියලා. ඒකෙන් යාට ගොඩක් ලොකු දුකක් ඇති වෙනවා. ඒත් ඉතින් දැන් මෙයාට කරන්න කිසිම දෙයක් නැහැ. මේ වෙලාවේ යාගේ කට්ටිය ඩේවිඩ්වත් එක්කගෙන ආපහු වෙනවා යාළගේ බලකොටුව තිබ්බ තැනට. එයාලා එතනට ඇවිල්ලා බලනවා යාළගේ පවුලේ කට්ටිය බේර ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වෙනකොට මෙයාලා ගොඩක් පරක්කු වැඩි. මේ වෙද්දි ඇලමැක්කරු එයාලගේ පවුලේ කට්ටියවත් එක්කගෙන මෙහෙන් ගොඩක් ඈතට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී මෙතන ඉන්න සේරම වගේ ඩේවිඩ් බහින්න පටන් ගන්නවා.
ඉතින් මෙයාලා කට්ටිය ඩේවිඩ්ට බයින්න හේතුව තමයි ඩේවිඩ් තමයි මේ කට්ටියව මෙහාට ආරක්ෂිතව තියන්න එක්කගෙන ආවේ. ඉතින් දැන් මේ වෙච්ච හැම දෙයකටම ඩේවිඩ් වග කියන්න ඕනේ. ඒ වගේම අනිත් පැත්තෙන් පලස්තීන්වරු යුද්ධය ජයග්‍රහණය කරපු නිසා මේ වෙද්දී ඊශ්‍රායල් රාජ්‍ය එයාලට යටත් වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම මැද ඩේවිඩ් හොඳට කල්පනා කරන්න පටන් ගන්නවා දැන් කොහොමද මේ හැම ප්‍රශ්නයක්ම විසඳගන්නේ කියලා. ඉතින් එයා ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නකොට එයාට මතක් වුණා පුංචි කාලේදී සැමුවෙල් පූජකවරයා එයාට කියපු දේවල්. ඉතින් එයාට ඒ දේවල් මතක් වෙලා එයා තීරණය කරනවා කොහොම හරි ඇලමැක්කරු හොයාගෙන ගිහිල්ලා එයාගේ පවුලේ කට්ටියව ආපහු එක්කගෙන එනවා කියලා. ඉතින් ඒ ඇලමැක්කරු එක සටන් කරන්න ඇගේ ශක්තියට වඩා හිතේ තියෙන බය නැති වෙන්නයි ඕනේ. එතකොට ඇලමැක්කරුන්ගේ ඇගේ තියෙන ශක්තිය අඩු වෙලා මේ කට්ටියට පුළුවන් වෙනවා එයාව පරාද කරන්න. ඉතින් මෙතනදී ඩේවිඩ් තීරණය කරනවා එයා විතරක් තනියම ගිහිල්ලා ඒ වැඩේ කරලා එන්න. මොකද එයාට විශ්වාසයක් නැහැ. එයාත් එක්ක ඉන්න අනිත් මිනිස්සුන්ගේ හිතවල බයක් තියෙනවද නැද්ද කියලා. ඒක නිසා තමයි එයා තනියම යන්න තීරණය කරන්නේ. එයාක තීරණය කරාට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා ඇලමැක්කරු පුංචි ළමයිවයි ගෑනු කට්ටියවයි අරගෙන යන විදිහ. ඉතින් යාලා ඒ විදිහට ටිකක් දුර ගිහිල්ලා එක තැනක කට්ටියම නවත්තගෙන නතර වෙනවා. මෙතනදී මේ මිනිස්සුන්ගේ අතරේ ඉන්න ඩේවිඩ්ගේ නංගි නැගිටලා ඇලමැක්කරුන්ට කියනවා ඔයාලා තව ටික වෙලාවකින් ඉවරයක් කරන්න මගේ සහෝදරයා මෙහාට ඒවි. එතකොට අපි බලාගමු මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙහෙම කියනකොට ඇලමැක්කරු හීනා වෙලා යාලට කියනවා ඔයාලව බේරගන්න කවුරුත් මෙහාට ආපහු වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම යාලට ඇහෙන්න පටන් ගන්නවා ඩේවිඩ් සින්දුවක් කියාගෙන යාලගේ පැත්තට එන විදිහ. ඉතින් මේක ඇහෙනවත් එක්කම එතන ඉන්න මිනිස්සුන්ගේ හිතවලට ගොඩක් ලොකු සතුටක් ඇති වෙනවා. මොකද යාලා මෙතනදී ගොඩක් බය වෙලා හිටියේ යාලව බේරගන්න කවුරුත් වෙන්නේ නැති වෙයි කියලා. ඩේවිඩ් මෙතනදී මෙයාලගේ පැත්තට ඇවිල්ලා එතන ඉන්න මිනිස්සුන්ට කියනවා මේ ඇලමැක්කරුන්ගේ ශක්තිය වෙන්නේ අපේ හිතවල තියෙන බය. ඒක නිසා ඔයාලා දැන්ම ඔයාලගේ හිතවල තියෙන බය නැති කරගන්න ඕනේ. එතකොට අපි සේරටම එකතු වෙලා පුළුවන් මේ කට්ටියව පරාද කරලා මෙහෙම පැනගන්න කියලා. ඉතින් මෙයා මෙහෙම කිව්වත් තේරුමක් වෙන්නේ නැහැ. එතන ඉන්න ඇලමැක්කරු ඒ කතාව ඉවරයක් කරන්න කලින් ඩේවිඩ්ට සිහි නැති වෙන්න ගහලා එයාව එතන එල්ලනවා. ඊට පස්සේ එයාව මරන්න ලෑස්ති කරනවා. ඉතින් මේ විදිහට ඩේවිඩුත් අල්ලගත්තට පස්සේ එතන ඉන්න මිනිසුන්ගේ හිතවල තිබ්බ විශ්වාසය එහෙම් පිටින්ම නැති වෙලා ගිහිල්ලා හිතේ තිබ්බ බය තවත් වැඩි වෙනවා. මොකද දැන් මෙයාලට හිතා ගන්න බැරුව ඉන්නේ මොකද්ද දැන් කරන්න කියලා. ඉතින් යාලා මුලදී හිතුවේ ඩේවිඩ් තනියම නෙවෙයි අනිත් කට්ටියවත් එක්කගෙන තමයි මෙහාට එන්න ඇත්තේ කියලා. ඉතින් ওই විදිහට කට්ටියම බය වෙලා ටික වෙලාවක් ඉන්නකොට ඩේවිඩ් කරපු කතාව එක්කෙනෙක් තේරුම් අරගෙන එතනින් නැගිටලා එයා ඩේවිඩ් වෙනුවට එතන කතා කරන්න පටන් ගන්නවා. එතකොට ඇලමැක්කරුන්ගේ එක්කෙනෙක් එයාට ගහනවා. ඒත් ඉතින් එයා එතනින් වැටුණත් එයාගේ කතාව නතර වෙන්නේ නැහැ. එයා වෙනුවට තව කෙනෙක් නැගිටලා කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට ටික වෙලාවක් යද්දී එතන ඉන්නේ මිනිස්සු සේරගෙම හිතවල තියෙන බය නැති වෙලා ගිහිල්ලා එයාලා සේරම නැගිටලා ඩේවිඩ් වෙනුවෙන් කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා කොච්චර කතා කරත් අර ඇලමැක්කරු ඩේවිඩ්ව මරන්න හදන එක නවත්තන්නේ නැහැ. මේ විදිහට ටික වෙලාවක් යද්දී මෙයාලට හිතා ගන්නවත් බැරි විදිහට ලොකු එලියක් එක්ක එයාලට එතන කන්ද උඩින් පේන්න පටන් ගන්නවා. මේ කට්ටියව බේරගන්න ඇවිල්ලා ඉන්න කට්ටිය. ඉතින් මේ වෙනකොට ඩේවිඩ්ගේ සහෝදරයයි අනිත් මිනිස්සු ටිකයි සේරම ආපහු මෙයාට ඇවිල්ලා මේ අයව බේරගන්න. ඉතින් දැන් එයාලට තේරුම් ගිහිල්ලා තියෙන්නේ ඩේවිඩ්ට උදව් කරන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී මේ කට්ටිය එනවා දකින්නවත් එක්කම ඇලමැක්කරු තීරණය කරනවා මේ මිනිස්සුන් අතහැරලා දාලා මෙහෙම පැනලා යන්න. මොකද මං ඔයාලට කලින් කිව්වා වගේ හිතවල බය නැති මිනිස්සු එක්ක මෙයාලා සටන් කරන්න බයයි. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට පැනලා යන්නේ. මෙතනදී මේ ඇලමැක්කරු පැනලා ගියත් මෙයාලගේ නායකයා කැමති වෙන්නේ නැහැ ඩේවිඩ්ව මෙතන පණ පිටින් තියලා යන්න. ඒක නිසා එයා ඩේවිඩ්ව ඉවරයක් කරන්න හදනවා. ඒත් ඉතින් එයාට ඩේවිඩ්ව ඉවරයක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඩේවිඩ්ගේ සහෝදරයෝ තව කට්ටියකුයි මෙතනට ඇවිල්ලා ඩේවිඩ්ව එතනින් බේර ගන්නවා. ඉතින් ওই විදිහට ඇලමැක්කරුන් පන්නලා දැම්මට පස්සේ මෙයාලට පුළුවන් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ආපහු එයාලා ජීවත් වුණ ගම්මානයට එන්න. ඉතින් ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ඩේවිඩ්ට ආපහු සිහිය එනවා. ඩේවිඩ්ට ආපහු සිහිය එනකොට එයා දකින්නේ එයාගේ පවුලේ කට්ටියයි ගමේ මිනිස්සුයි ආපහු සතුටින් එයාලගේ ගමට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ වෙනකොට ඊශ්‍රායල් රාජ්‍යයේ මිනිස්සු සේරම මේ ගමට ඇවිල්ලා ඉන්නේ ඩේවිඩ්ව මුණ ගැහෙන්න. මොකද මේ වෙද්දී ඊශ්‍රායල් රාජ්‍ය පලස්තීන්වරු යටත් කරගෙන තියෙන නිසා ඊළඟ රජතුමා විදිහට අනිවාර්යයෙන්ම ඩේවිඩ්ට තමයි පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී සැමුවෙල් පූජකවරයා කියපු විදිහටම
එයාගේ අනාවැකිය ඇත්තක් වෙන්න පටන් ගන්නවා. මෙතනදී ඩේවිඩ් එයාගේ රජකම බාර ගන්නවා. ඊට පස්සේ එයා සේනාවල් ලෑස්ති කරගෙන පලස්තීන්වරුන්ට විරුද්ධව සටන් කරන්න යන්න තීරණය කරනවා. ඉතින් ඔය විදිහට ඩේවිඩ් රජ වෙනවත් එක්කම අද අපේ මූවි එක ඉවර වෙනවා. ඔයාලා මේ මූවි එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවනම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් සුපිරි මූවි එකකින් හම්බෙනකන් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.